සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අදත් my life මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ money bottle challenge එකක්. මේ challenge එකෙන් ඔයාලට දවස් 50ක් වගේ අඩු කාලයකදී ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. දැන් කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ කොච්චර හම්බ කරත් සල්ලි ඉතුරුවක් නැති එක. ඉතින් මේ ක්‍රමෙන් ඔයාලට පුළුවන් අඩු කාලයක් තුළදී වැඩි මුදලක් ඉතුරු කරගන්න. මේක හදන්න ඔයාලා ගෙදර තියෙන ඕනෙම පරණ බෝතලයක් පාවිච්චි කරන්න පුළුවන්. බෝතලයක් අරගෙන පොඩ්ඩක් ඒක ලස්සන කරලා අරගන්න. එතකොට ඉතින් දැක්කමත් ආසයිනේ. මම නම් කරේ මල් ළඟ තිබ්බ පරණ බොඩි ලෝෂන් බෝතලයක් අරගෙන ඒකට ඔය වගේ කළු පාට කොලයක් අලව ගත්තා. මේ ක්‍රමයෙන් ස්මෝල් බිස්නස් කරන ඔයාට වගේම මාසෙකට සැරයක් සැලරි එකක් ගන්න ඔයාටත් සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔයා කඩේ ගියාම ඉතුරු වෙන ඉතුරු සල්ලි, ඒ වගේම බස් එකක ගියාම ඉතුරු වෙන සල්ලි එකතු කරලා ඔයාට පුළුවන් මේ බොක්ස් එක පුරව ගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ පොකට් එකටත් නොදැනීම දවස් 50ක් වගේ පුංචි කාලයක් ඇතුළත විශාල මුදලක් එකතු කරගන්න. ඉතින් බලාගෙන ඉන්නකො මේක කොහොමද වෙන්නේ කියලා. මම මේ කරනවා වගේ ඔයාලත් ඔයාලගේ බෝතලේ උසට සරිලන විදිහට මේ වගේ පොඩි කොටුවක් කපා ගන්න. ඊට පස්සේ ඔයාලා උස අතට කොටු 10කුයි දිග අතට කොටු 5කුයි වෙන විදිහට පොඩි chart එකක් ගහගන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ 20 කොටු 10කුයි 50 කොටු 10කුයි 100 කොටු 10කුයි 500 කොටු 10කුයි 1000 කොටු 10කුයි විදිහට මෙයාගේ කොටු 50 සකස් කරගන්න එක. මේක පිළිවෙලටම ලියන්න ඕනේ නෑ. මම පිළිවෙලට ලිව්වට ඔයාලට කැමති විදිහකට මේක ලියා ගන්න පුළුවන්. ඒ විදිහට ලියලා හදාගත්ත chart එක ඔයාලගේ බොටල් එකේ අලවන්න තමයි දැන් තියෙන්නේ. දැන් නම් මනි බොටල් එක සම්පූර්ණයෙන්ම වගේ හදලා ඉවරයි. ඔයාලට කරන්න තියෙන්නේ බෝතලේ මූඩියේ සල්ලි දාන්න පුළුවන් විදිහට සිඳුරක් කපා ගන්න එක. මම මේ මනි බොටල් එකට එකතු කළේ නිතරම ඔයාලගේ අතේ ගැවෙසෙන මුදල් නෝට්ටු තමයි. මේකට ඔයාලට 1000ට පස්සේ 5000 නෝට්ටුවක් දාගන්න පුළුවන් අවශ්‍ය නම් මේ ක්‍රමයෙන් දවස් 50ක් වගේ කාලයක් ඇතුළත ඔයාලට මේ මනි බොටල් එකේ 16700ක වගේ මුදලක් එකතු කරගන්න පුළුවන්. ඔයාලා 5000ක් වගේ දානවා නම් 66000ක් වගේ මුදලක් ඔයාලට එකතු කරගන්න පුළුවන් පුංචි කාලයක් ඇතුළත. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මම ළඟත් මේ වෙලාවේ පර්ස් එකේ තිබ්බ මුදල් වලින් කිහිපයක් අරගෙන මම මනි බොක්ස් එක දාලා පටන් ගත්තා. ඔයාලා මනි බොක්ස් එකට මුදල් දැම්මට පස්සේ දාපු මුදලට අදාළව කොටුවක් කපන්න. කොටු ටික ඔක්කොම කපලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් මනි බොක්ස් එක ඇරලා මුදල් ටික අරගන්න. දවසක් දෙකක් ඔයාලා මේකට මුදල් දානකොට දිගටම මුදල් දාන්න ආස හිතෙනවා. ඒක තමයි මේකේ තියෙන ට්‍රික් එක. ඒ නිසා ඔයාලත් අදම මේ වගේ මනි බොටල් එකක් හදලා ඔයාලගේ ගෙදරට අවශ්‍ය පුංචි පුංචි බඩු ගන්න සල්ලි එකතු කරගන්න පුළුවන්. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න.